ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ රෝප් වර්ක්ස් වලදී නාවික ශාස්ත්‍රයට සම්බන්ධ රෝප් වර්ක්ස් වලදී ගොඩක් වැදගත් වෙන බෙන්ඩ් එකක් ගැන. ඒ තමයි සිංගල් කැරික් බෙන්ඩ් එක. ඉතින් මුලින්ම අපි බලමු සිංගල් කැරික් බෙන්ඩ් එක කොහොමද අපි ගහගන්නේ කියලා. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් මේක මොන වගේ අවස්ථාවලද යූස් වෙන්නේ කියලා. මම ඔයාලට පෙන්නන්න මේ වගේ රෝප්ස් දෙකක් ඒ කියන්නේ හසුරවන්න දැන් මේ වීඩියෝ එකේ හසුරවන්න පහසු වෙන්නේ මේ විදිහේ රෝප්ස් දෙකක් මම ගන්නවා. මේ තියෙන රෝප් එන්ඩ් දෙකක්. ඒ කියන්නේ රෝප්ස් දෙකක අග කෙලවරවල් දෙකක් මේ දෙකට සම්බන්ධ කරන්න තමයි අපි සිංගල් කැරික් බෙන්ඩ් එක යූස් කරන්නේ. ඉතින් මුලින්ම බලමු අපි කොහොමද මේ සිංගල් කැරික් බෙන්ඩ් එක ගහගන්නේ කියලා. මුලින්ම ඔයාලා මෙන්න මේ වගේ කුඩා රවුමක්. මේකට අපි කියනවා රෝප් එක මේ වගේ හදාගන්න එකට I එකක් කියලා. මේක පේනවා ඇතිනේ. මේ වගේ I එකක් හදා ගන්නවා. මුලින්ම මේ වගේ I එකක් හදාගෙන අපි මේ I එක නම් කරගන්නවා කොටස් 4කට. එතකොට අපිට ලේසි මේ අනිත් කඹේ කෙලවර මේ හරහා යවන්න ලේසි පහසු වෙන විදියට මතක තියාගන්න පහසු වෙන විදියට මම මේ රෝප් එකේ මේ I එක හදාගත්තු කොටස නම් කරනවා. මුලින්ම 1 2 3 4 විදියට තමයි කොටස් 4 අපි නම් කරන්නේ. මේ බලන්න 1 2 3 4 ඔන්න ඔය විදිහට තමයි කොටස් 4 නම් වෙන්නේ. දැන් අපි බලමු මේ අනිත් රෝප් එකේ කෙලවර අනිත් රෝප් එකේ කෙලවර කොහොමද මේ කොටස් වලින් යවන්නේ කියලා. මුලින්ම අපි ගැටයක් ගහද්දි සාමාන්‍ය විදිය තමයි එක රෝප් එක දැන් යටින් හරි උඩින් හරි අපි යවනවනේ. සාමාන්‍යයෙන් අපි ගොඩක්ම යූස් කරන්නේ යටින් තමයි මුලින්ම දාලා රෝප් එක පටන් ගන්න. ඒ කියන්නේ ගැටේ පටන් ගන්න මේ වගේ I එකක් යටින් දාලා. හරි අපි බලමු මුලින්ම එක උඩින් මේ අපි නා කියපු එක කියන පාර්ට් එකේ එක උඩින්. ඒ කියන්නේ මෙහෙම උඩින්. හරිද? ඊළඟට මේ දෙක මේ දෙවෙනි කොටස 1 2 දෙක යටින්. මේ විදිහට දෙක යටින්. ඊළඟට මේ 3 1 2 3 3 උඩින්. හොඳ දැන් ආයෙ බලා ගන්න. එක උඩින් දෙක යටින් 3 උඩින් නැවත අපි ගන්නවා මේ 4 යටින්. එතකොට මේ රෝප් එක එන්නේ මේ 3 උඩින් ඇවිල්ලා 4 යටින්. ඔන්න ඔය විදිහ 4 යටින් මේ කෙලවර අරගෙන ඉල්ලා අපි දැන් මේ දාපු රෝප් එකේ කෙලවරනේ මේ තියෙන්නේ. මේ දාපු රෝප් එකේ කෙලවර මෙහෙම අල්ල ගන්නවා. අනිත් රෝප් එකේ කෙලවර මෙහෙම අල්ලගෙන ඔන්න ඔය විදිහට අදිනවා. පේනවනේ? මෙන්න මේකට තමයි සිංගල් කැරික් බෙන්ඩ් එක. ඊට පස්සේ අපි මේ කොන් දෙකෙන් එහෙම නැත්නම් දැන් ඔන්න අපි ගැටේ ගහලා ඉවරයි. ගහලා මේ තමයි සිංගල් කැරික් බෙන්ඩ් එක. ගහලා ඉවර වුණාට පස්සේ මෙන්න මෙතනින් මෙතනින් අපි ලෑෂින් දෙකක් දා ගන්නවා. මොකද එතකොට මේ ගැටේ ලිහෙන්නේ නැහැ. හොඳට ඇදලා තද වෙනවා. හරි මෙන්න මේ විදිහට තමයි සිංගල් කැරික් බෙන්ඩ් එක අපි ගහන්නේ. ඉතින් මම කියන්නම් මේක යූස් වෙන තැන් මේක යූස් වෙන්නේ අපි හෝස් ඒ කියන්නේ රෝප් එකක් කැප්ස්ටන් එකෙන් හෝ රෝපින් ඩ්‍රම් එකෙන් පාස් කරනකොට කඹේ දිග මදි වුණාම තව කඹයක් මේක සම්බන්ධ කරගන්න ඕන වුණාට පස්සේ අපි මෙන්න මේ සිංගල් කැරික් බෙන්ඩ් එක යූස් කරනවා. තව බෙන්ඩ් එකක් තියෙනවා මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට ඒක ගේන්නම්. වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා තමයි සහ ඔයාලට බලන්න කම්මැලිත් නෑනේ මේක ගොඩක් ෂෝට් විදිහට කරාම. ඒ නිසා තමයි මෙන්න මේ විදිහට පෙන්නුවේ. මුලින්ම අපි සිංගල් කැරික් බෙන්ඩ් එක මෙන්න මේ විදිහට ගහන්න ඉගෙන ගමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.